අපි එකතු වෙලා ගයක් ගානේ ගිහිල්ලා මහන්සි වෙලා ඔබ අපේ මහන්සියෙන් අපි ජනාධිපති කෙනෙක් හැදුවා. එතනින් එහාට නොනොයති අපි සියලු දෙනාම එකතු වෙලා තුනෙන් දෙක බලයට එහාට ගියපු පාර්ලිමේන්තුවක් නිර්මාණය කරා. ඔන්න ඔය පාර්ලිමේන්තුව නිර්මාණය කිරීමේදී වන්නි දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ජාතික ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට ඔබගේ වටිනා මනාපෙන් තෝරාපත් කරගත්තු අපගේ මන්ත්‍රීවරු දෙපළ මෙතනට පැමිණ සිටිනවා. ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගදීශ්වරන් මැතිතුමාගේ අවසරයි. ඒ වගේම පශු වෛද්‍ය තිලකනාදන් මැතිතුමාගේ අවසරයි. සහ මේ අවස්ථාවට ඔබ දෙපළ ඉතා ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අප කොට්ටාසේ වවුනියාව දකුණ සිංහල ප්‍රාදේශීය සභාවේ සියලුම අපේක්ෂකයන් මේ අවස්ථාවට මම පිළිගනු ලබනවා. ඒ වගේම ජාතික ලයිස්තු අපේක්ෂක ඇතුළු සියලු දෙනා පිළිගනිමින් විශේෂයෙන් අපි මේ විදිහට හඬක් නගන්නේ කතා කරන්නේ ඔබ අපට දුන්නු ජයග්‍රහණය වෙනුවෙන්. ඔබ ගෙයින් ගෙට ගිහිල්ලා දැනුවත් කරලා තිබිච්ච දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා අද අපි වේදිකා මස්තකයේ සිටින්නේ ඔබ නිසා. දයාබර සහෝදරිය ඔබ මේ අවස්ථාවට මම ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. මට පිළිගැනීමේ කතාව තියෙන්නේ. නමුත් වචනයක් කියන්නට ඕනේ. අපිට තියෙනවා අභියෝගයක්. මේ අභියෝගය තමයි අපේ ප්‍රාදේශීය සභාව ගොඩ ගැනීම. සිංහල ප්‍රාදේශීය සභාව ගොඩ නැගීම. මෙතනට ජාතික ජනබලවේගය නියෝජනය කරමින් කණ්ඩායම් කොට්ටාස 9න් කොට්ටාස අපේක්ෂකයෝ 10 දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ජාතික ලයිස්තු අපේක්ෂකයෝ 9 දෙනෙක් ඉන්නවා. මම විශ්වාස කරනවා පක්ෂයක් විදිහට ඉදිරිපත් කර තියෙන හොඳම කණ්ඩායම අපේ කණ්ඩායම කියලා. මොකද මේ මැතිවරණ වේදිකාව තුල තරඟ කරන අන් කිසිම පක්ෂයකට බැරි වුණා සෑම කොට්ටාසයක්ම නියෝජනය කරමින් හැම කොට්ටාසයකටම එක മന്ത്രി කෙනෙක් ගමකින් දාන්න. හැම ලයිස්තුවක්ම ඔයාලා බලන්න. ඒ හැම ලයිස්තුවකම තියෙන්නේ එක්කෝ එක ගමකින් එක්කෝ ගම් දෙකකින් ගම් පහකින් ලයිස්තුවේ කොට්ටාස 9න් අපේක්ෂකව 9 දෙනෙක් දාගන්න බැරි තරම් දුර්වල දේශපාලන සංස්කෘතියක් තමයි අපේ අනිත් පක්ෂවල දියාරු දේශපාලනයක් තියෙන. ඒ නිසා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය පිළිබඳ අපිට සැකයක් නැහැ. අපිට මේ ජයග්‍රහණය විජයග්‍රහණය කරගන්න ඕනේ. ඒකයි අපිට තියෙන අරමුණ. වෙන කිසිම දෙයක් නැහැ. විශේෂයෙන් අපේ සිංහල ප්‍රාදේශීය සභාව ගොඩනැන්වීමේ වගකීම මෙන්න මේ වේදිකා මස්තකයේ සිටින අපේක්ෂකයන්ට තියෙනවා. මොකද මේ දකුණ සිංහල සභාවෙන් ජනතාවට වෙන කාර්ය පිළිබඳව මම හිතන්නේ ඔබ සියලු දෙනාටවත් හරියාකාර අවබෝධයක් නැතුව ඇති. ඇත්තටම ජනතාවට සේවය කරන්න තියෙන ආයතනයක් මේ වෙද්දී ජනතාවට කිසිම සේවයක් නැතුව නිකන් නිලධාරී ටිකක් විතරක් ඉන්න හිස් ගොඩක් බවට පත් වෙලා තියෙනවා. අපිට වගකීමක් තියෙනවා. තව දින 15ක් තියෙනවා. මේ 15ට ඔබට යුතුයකමක් තියෙනවා. මෙන්න මේ අපේ අපේක්ෂකයෝ කොට්ටාස 9න් අපේ අපේක්ෂකයෝ 10 දෙනා එවන්න. එතකොට අපිට ජාතික ලයිස්තු අපේක්ෂකයෝ ටිකකුත් එයි මේ සභාව ගොඩනගන්න. ඒ නිසා අද මේ රැස්වීමෙන් පස්සේ තව දින 15ක් තියෙනවා. ඒ නිසා ඔයාලට අවස්ථාව තියෙනවා නිකන් ඉන්න එපා. අපේ මේ ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා දවස ගානේ දැනුවත් කිරීම කරන්න. මොකද වෙනත් අපේක්ෂකයෝ කන්න දෙනවා බොන්න දෙනවා. අපි එහෙම නැහැ. අපේ මේ අපේක්ෂකයෝ ඔයාලගෙන් ඇල්ලතර විදුරක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා එන්නේ අපි ළඟ නැති ඒ දේ වෙනුවෙන් අපිට තියෙන එකම දේ තමයි අපිට ගිහිල්ලා අපේ සහෝදර අම්මා තාත්තට කතා කරලා මේකේ සත්‍යතාවය පැහැදිලි කරලා දෙන්න. එහෙම කරොත් අපිට මේක ජයග්‍රහණයකින් කෙරවල කරගන්න පුළුවන්. ඇත්තටම කතා කරන්නට ගොඩක් දේවල් තියෙනවා. හැබැයි ඔබ අප හැමෝම බලාපොරොත්තු වෙන්නේ අගමැතිතුමියගේ සම්ප්‍රාර්ථිය, එතුමියගේ අවස්ථාවට තමයි ඔබ සියලු දෙනාම සම්ප්‍රාර්ථ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි
එළඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණයේදී මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් අපේ කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ඔබ සියලු දෙනාගේ කැපවීම ධෛර්යය ශක්තිය අපට ලබා දෙන්න කෙන ඉල්ලීම කරමින් මම ඔබ සියලු දෙනා නැවත වාරයක් පිළිගනිමින් මගේ පිළිගැනීමේ කතාව අවසන් කරනවා මාලිමාවට ජය වේවා කියන ඔබ සියලු දෙනාම ඉතා ගෞරවයෙන් පිළිගනිමින් මම නිහඬව බොහොමත්ම ස්තුතියි. පක්ෂයට තවයක් ලබා දිය යුතුයි. මන්ද අපි දන්නවා මේ අදෘශ්‍ය දේශපාලනය තුළ මේ දූෂිත ආර්ථික ක්‍රමවේද තුළ රටක් හදන්න උදාහරණ වශයෙන් ව්‍යවස්ථාපන තමන්ගේ බලය දැක ප්‍රතිවිරුද්ධ සිදු කරලා දෙන්නේ පාර්ලිමේන්තු සහ ජනාධිපති තුළ පමණක් නෙවෙයි. ඒ දූෂිතයන්ගේ මුල් බැහැ